මොකද වෙන්නේ? ඔන්න එහෙනම් අද අලුත් වීඩියෝ එකකින් ආව අනුගේ ලටපට බලන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු එහෙනම් Facebook පැත්තට මොනවාද තියෙන වීඩියෝ කියලා. එහෙනම් අපි යමු. මෙව්ව වීලුනේ මේ. බල හොඳයි කියන හින්දා යනවා අන්තිමට කෙලෙන්නේ. මෙයා රාජ්‍යිනේ ඩයලොග් කාර් පාලොක් දහක් කියන්නේ ඩිංගාද මුංගේ මේ මුංගේ අට කඩනවද නෑ ඇයිවා ඇයියකෝ හල්ලිනේ මුං ඉඳගෙන පුටුවේ කරකවි කැවි ශක්තිය දෙමළ ටික තූර ගන්නවා ගල්ලි ටික ඔවුන්ගේ කඩට හොරපොන් තියන්නේ යන්න හොඳ නෑ ෆෝන් ගන්නවා ජීවිතේට යන්න හොඳ නෑ බා ඔව් යන්නේ ඉතින් ආයෙ එච්චරයි ඔවුන්ගේ ෆෝන් එක මුද්දට 33000ක් දීලා අයියකෝ මරු රාජ්‍ය අයියා යන්නේ 33000ක් දීලා ෆෝන් එකක් ගත්තා ඔවුන්ගේ හැබැයි ෆෝන් එක ගත්ත කොල්ල හොඳයි එතන ඉන්නවා කළු හත කළුවේ ෆෝන් එක ගත්තේ ඌ හොඳයි සල්ලි ගන්න එක ශක්තිය ඉන්න එක තමයි අරුන්ට අදින්නේ ඌ බෑම කරපු වල්ලෙක් ඌ ඔව් මම තල්ලු කරගෙන ගියා එළියට යන්න ඕකම තල්ලු කරගෙන මං එළියට ගියා යන්න ඕන තියාගෙන මං එන්නම් පස්සේ කියලා ඔව් ඇයි මං අපේ සල්ලි නිකන් නේද මුන් වගේ පුටු වල ඉඳගෙන හොර සල්ලි ගන්න මේක තියාගෙන ඉඳලා ප්‍රේමයන් ගිහලා බොරුවට මයික් එකේ බැටරිත් නැහැ මූ සින්දු කියන නසක් කියා මං ගමත සින්දු කිව්වේ මේක බැටරිත් නැහැ තෝ කොහෙන්ද බල සින්දු කිව්වේ කියලා ඔව් අපිට මේක රවට්ටලා තමයි දුන්නේ නොතකින් කාලා කන්නේ මුන්ගේ කඩේටම යන්න හොඳ නැහැ නෑ කන් ගොච්චන් අධ්‍යාපන කොල්ල වරින්න මරු ආච්චි ගයිසා මරු කටක් තියෙන්නේ ප්‍රති ජපාන කාන්තාවක් කෘතිම බුද්ධිය හෙවත් chat GPT සමග විවාහ දිස් ගැනීමක් පිළිබඳව මෙවන විට ලොව පුරා දැඩි අවධානයට ලක්ව තිබෙනවා. ජපානයේ ටෝකියෝ නුවර පදිංචි සතෝමි හයාෂි නම් තරුණිය OpenAI ආයතනය විසින් නිපදවන ලද chat GPT කෘතිම බුද්ධිය මෘදුකාංගය සමග විවාහ දිවස ගැනීම සිදු වූයේ මෙලෙසින්. හයාෂි සිය විවාහ දිවස ගැනීම වෙනුවෙන් කුඩා උත්සවයක් සංවිධානය කර තිබූ අතර එහිදී ඇය සිය ටැබ්ලට් පරිගණකය ඉදිරියේ විවාහ දිවස ගැනීම සිදු කරනු ලැබුවා. සතෝමි හයාෂි පවසන්නේ සාමාන්‍ය මිනිසුන් සමග සම්බන්ධතා පැවැත්වීමේදී ඇතිවන ගැටලු සහ ආතතිය chat GPT සමග ඇති නොවන බවයි. කාර්යබහුල ජීවිතයක් ගත කරන ඇයට chat GPT යනු ඕනෑම වෙලාවක කතා බහ කළ හැකි රුචිකත්වයන් හඳුනන සැබෑ සහකරුවෙකු බවයි ඇය පවසන්නේ. ජපානයේ හෝ ලොව කිසිදු රටක කෘතිම බුද්ධියක් සමග විවාහ වීම නීත්‍යානුකූල තත්ත්වයක් ලෙස නොසැලකෙන බැවින් මෙය සංකේතාත්මක විවාහයක් ලෙස පමණක් සැලකෙනවා. අවසානයේ අපිටත් වෙන්නේ ඕකම තමයි ගයිසා. අයියෝ එහෙමත් විවාහ කරගත්තොත් තමයි. කතුරුන් ජිල්ලාව. හොඳ එකක් වෙයි වගේ අන්තිමට. මේ අක්කගේ මුණ නැතුව අර කියන එක් කෙනාගේ මුණ නැද්ද? කෝසක් අයියේ අයියෙන් අල්ලගන්න බබා අයියෙන් අල්ලගන්න අනේ අඟ පන නැති වෙනෝ රත්තරන් අක්කේ මඩ බෑ අක්කේ එක පාට මුං අතාරිනවා බබා අනේ අක්කේ බෑ අනේ බෑ කෑ ගහILLට ඉන්නවත් දන්නෙත් නෑ දැක ගමන් වචීවී අවිකාවත් මුලාවී අපු පාර පිපේ බිමල් කුමාරි සරිසාරාවී සද්දෙ මොකො තරාවී මමයි ඔබේ මනාලී යම්කො දුර අයාලෙ එක රටාවකට කතාවී නෑනේ කතත් මම බහදී තම බලයි මල් මාලී උකුල ලෙලෙන බඳ සැලෙන තාලෙට අඩිතියාවී මල් කුමරියෝ වඩින්නා ඔය හිතට මන්දා දැනුන මට ආලේ ඔබේ තාලයට පිරෙන්න සුන්දර හිතට හන්දා පෙම් හීන කැන්දා දෙරවමන් ආලේ මගේ තාලයට පිරෙන්න අවුලක් නෑ හොඳයි
මම මේකනේ මෙන්ෂන් කරලා තිබ්බ හින්දා මම මේ බැලුවේ අවුලක් නෑ හොඳයි ප්‍රශ්නයක් නෑ හොඳයි ලස්සනයි ඕ ඉවරයි ඉවරයි අයියෝ අන්තිම එක තමා සුපිරිම මොකක්ද වෙලා ගියා මගේ නම ඊජී මං අලුතෙන් ටික්ටොක් එකක් කරන්න යාවේ කැමති නම් ඔයාලා බලන්න හාදුවක් දෙන්න මම පොඩි සින්දුවක් කියන්නයි යන්නේ දන්න විදියට කියන්නම් මගෝරි සල්පිසි බසාරේ එතිනේ thank you හොදයි වෙල්කම් ඇන්ටි වෙල්කම් ඇයි බා මට යන්න බෑ ඔබ කිසිම ඉන්නේ නැතු ඉන්න බෑ බා මට ඒකෙන්ද වැඩක් නෑ බං සමාදානී පංගිනම් බං අඩේ පොඩි එක්කෙනා අඩේ මල්ලි සමාදාව වෙන්න බෑ බා මට ඒකෙන්ද අත්තර පංගිනම් ඇයි බා මට ගෙන්න ඕනේ බා ඔබ කින්දියන් දැන් බා ඒක තමයි බබා ෆෝන් එකත් වහලා දැම්ම නේද අනේ කමක් නැහැ බබා බ්ලොක් කරලා දාන්න මට මොකෝ අනේ ඔක බ්ලොක් කරලා ඔයාවත් හොඳින් ඉන්නකෝ TikTok එකට දැන් මේකයි බලන්න බබා බ්ලොක් කරන්න එපා පව් අම්මට ඉතින් VR මරු පොඩි එකා අර මොනාද අර තොරන්නෝට එහෙම ගිහපුවම තියෙනව නේද මේ VR scene එක අන්න ඒ වගේ ගන්න නේද guys මරු පොඩි එක අඬනවා මම කතයි නම් මට ලයික් කමෙන්ට් දාන්න එපා මට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා දෙන්න මම ෆලෝ කරන්න මට කතයි නම් ලයික් දාන්න එපා නෑ ඔයා කැත නෑ පොඩ්ඩෝ guys ෆලෝ කරන්න ගිහිල්ලා ලයික් කමෙන්ට් ඉල්ලුවේනේ ලයික් කමෙන්ට් එකක් දාන්න දැම්ම ගිහින් දාන්න ආච්චි on fire මරු ආච්චි අම්මට සිරි මරු ආච්චි මරු වීඩියෝ තියෙන්නේ නේද ගයි මරු වීඩියෝ දෙට්ටෙන්නේ बोल द राजा बोल द संगम चीज හොඳට තේරෙනවා ඉංග්‍රීසි මේ ගේම් වෙරෙන්න බෑනේ මොනවත් කියන්නේ මේක ගෑවොත් සුදු වෙයිද මේක මගේ මේ ස්ක්‍රබ් එක මේක මිනිමල් ස්ක්‍රබ් එකක්
මේකේ කියන්නේ මේක මම රුපියල් 600 විතර විකුණනවා. මේක මේ තියෙනවා මේ මේකේ කස්තුරිකා තියෙනවා, කොකුම් පොතු තියෙනවා, එතකොට නාමල් රේණු තියෙනවා, එතකොට වෙනිවැල් පවුඩර් තියෙනවා. ඊට අමතරව මේකට මේ හර්බල් ෂැම්පූ එකක් දාලා තියෙනවා. ෂැම්පූ කියන්නේ හර්බල් මේ ලික්විඩ් එකක් දාලා තියෙනවා. මේක කියන්නේ මේ හැමෝටම ඔකට හදා ගන්න පුළුවන්. ගෙදර ඇලෝ ජෙල් එක දාලා තමයි මේක මික්ස් කරලා තියෙන්නේ. මේක අර මාසෙකට වඩා යූස් කරන්න බෑ. මේක කල් තියාගන්න ප්‍රෙසර්වේෂන්ස් මුකුත් මේ ප්‍රෙසර්වේටිව් මුකුත් දාලා නැහැ. මේක ඔයාලට 650කට ගන්න පුළුවන්. කැමති නම් මම අර කීප ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මේ මොනවාද බෙහෙත් බඩු කඩේකින් අරගෙන ඔයගොල්ලෝ මේක ඉදර හදා ගන්න පුළුවන්. මගේ අත් ගුණේ තියෙන ඉඳ මේක කොහොමත් හොඳට වැඩ කරනවා. මේක ෆේස් සෙන්සිටිව් නම් ගන්න බෑ. මේ අත් කකුල් නම් හොඳට සුද්ධ වෙනවා මේකට. මේක මගේ මේ ගන්න ගාලා ඒ අක්කා වගේ සුදු වෙන්න. හරිද? ගාලා ඒ අක්කා වගේ සුදු වෙන්න guys. හරිද? ඔන්න එහෙනම් guys මෙතනින් වීඩියෝ එක ඉවරයි. මේ දොඩම් ගෙඩියොත් හම්බුණා. එහෙනම් guys ගිහින් එන්නයි. ජය වේවා. bye. සරණයි. ජේසු පිහිටයි. එහෙනම් ගිහින් එන්න subscribe කරන්න, like කරන්න, අඩුපාඩු comment එකක් විතර දාගෙන යන්න. තව දෙයක් කරන්න බෑ. ගිහින් එන්න bye 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 bye. එකම සපයි කියලා ආලෙන් නොවි මුලාවේ කවුරු එපා කියා මා කාලේ ගෙව්වා අයාලේ